Hi class, all in the line. Also, the YouTube channel the gain thousands of interesting video. Quick, ඉතින් මේ වීඩියෝ ගොඩක් හදිස්සියේ කරන වීඩියෝවක්. ඔයාලා දැනටමත් දන්න මේ හැමදාම ගොතවන්නේ QR කෝඩ් එක. ඉතින් මම දන්නේ කියලා දැන් පැට්‍රෝල් සෙල් එකකින් තෙල් ගහ ගන්න ඕන නම් ඔයාලා මෙන්න මේ QR කෝඩ් එක අනිවාර්යෙන් ඕන්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ QR කෝඩ් එක හරියට දාගන්න කොහොමද කියලා තමයි වීඩියෝ එක දාගෙන යන්නේ. ඉතින් ඉස්සර වැඩි කරන් මේ මොකද වීඩියෝ එක හැමදාම channel subscribe කරන්න බැරි නම් මම channel subscribe කරලා තියාගන්න like එකක් දාන්න share කරන්න. ඉතින් මේ වීඩියෝ වැදගත් කියලා හැමෝටම මේ වීඩියෝ share කරන්න. නිකන් අද වීඩියෝ එක Welcome to Oceanic YouTube channel. ඉතින් ඔයාලට මුලින්ම කරන් තියෙන්නේ fuelpass.gog.lk කියන වෙබ්සයිට් එකට එන්න. ඊට පස්සේ ඔයාලට තියෙන එතන රෙජිස්ටර් කියන එක පාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනට අදාළ NIC නම්බර් එක ෆෝන් නම්බර් එක ටික මෙතන දීලා ෆිල් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය ඩීටේල්ස් ටික දුන්නාට පස්සේ ඔක ෆෝන් නම්බර් එක මෙතනට එන්ටර් කරාට පස්සේ ඔයාලට මෙතන යට තියෙනවා send OTP කියලා එකක්. අන්න ඒකට පාරක් ඔය එකපාරක් ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔය දුන්න අදාළ නම්බරයට පොඩි OTP කෝඩ් එකක් එනවා. අංක 6ක විතර OTP කෝඩ් එකක් එනවා. ඉතින් ඒ කෝඩ් මෙතන එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න verify කියන පාරක් ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන වගේ නම අන්නේ ලාස්ට් නේම් එක ඇඩ්‍රස් එක අන්නේ ටික දීලා මෙන්න මේ next කියන එක පාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන වගේ vehicle එකේ details ටික add කරගන්න. vehicle number එක, vehicle type එක, ඊට chassis number එක වගේ දේවල් ටික තමයි මෙතන add කරගන්න තියෙන්නේ. ඊට පස්සේ වගේ petrol diesel කියන දීලා මෙතන I am agree කියන එක ටික් එක දාලා මෙන්න මේ register කියන බටන් එක පාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔය ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ QR කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ QR කෝඩ් ස්ක්‍රීන්ෂොට් එකක් හරි මෙන්න මෙතන තියෙන download QR කියන එක පාරක් ක්ලික් කළාට මේක download කරගන්න පුළුවන්. ඉතින් එන්න මේ විදිහට තමයි ලේසියෙන් මෙන්න මේ QR කෝඩ් එක හදාගන්න. ඔයා කලින් ඔයාගේ ෆෝන් නම්බරයකට මෙන්න මේ QR කෝඩ් එක හදලා තිබ්බනම් ඔයාට තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් ආයෙ එන්න. වෙබ්සයිට් එකට පස්සේ මෙතන මේ vehicle login කියලා තියෙනවා. අන්න එක පාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ පරණ ෆෝන් නම්බර එක දෙන්න. කියන්නේ කලින් QR කෝඩ් එක හදලා තිබ්බ ෆෝන් නම්බර එකට අදාළ ෆෝන් නම්බර කාඩ් මෙතනින් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ send OTP කියන තියෙන්නේ අන්න එක පාරක් ක්ලික් කරන්න. send OTP කියන OTP කියන එක පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝනෙට OTP කෝඩ් එකක් එනවා. එන්නේ OTP කෝඩ් එක මෙතන ෆිල් කරාට පස්සේ මෙතන ෆිල් කරාට පස්සේ ඔයාලට පුළුවන් තිබ පරණ QR කෝඩ් එක මෙතනින් බලාගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේ මෙන්න මේ QR කෝඩ් එක ඔයාලට හරියට හදාගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේක ගැන ඉතින් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් කමෙන්ට් එක රිප්ලයි කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි වීඩියෝ වැඩගත් කියලා හිතන හැමෝටම ෂෙයා කරන්න. වීඩියෝ පුළුවන් තරම් හැමෝටම ෂෙයා කරන්න. ඉතින් එනති මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් හම්බෙමු. මතක channel subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ගොඩක් වීඩියෝස් වලට බලාගන්න පුළුවන්. එහෙනම් අදට ගිහලා නම් ඔයාලා හැමෝටම වෙන සුබ දවසක්.